ආයුබෝවන් යාළුවනේ. මේ තියෙන්නේ ජිද්ද නගරයේ. දැන් වෙලාව උදේ 6ට විතර ඇති. ඉතින් බලන්න ජිද්ද නගරයට ඉර පායන හැටි. දැන් මම මේ ඉන්නේ තට්ටු 10ක් විතර උස තැනක. මේ බිල්ඩින් එක සම්පූර්ණයෙන්ම තට්ටු 75ක් විතර උසයි. දැන් අද අපි මේ වැඩ කරන්නේ තට්ටු 10ක් විතර උස බිල්ඩින් එකක ස්ලැබ් එකක් තමයි දාන්නේ. මේක ඇත්තටම කාර් පාකින් එකක්. තට්ටු 10ම තියෙන්නේ කාර් පාක් කරන්න කාර් පාකින් එකක් විදියට. ඉතින් මෙතනින් උඩට තට්ටු 75ක් විතර උසට තියෙනවා මේ බිල්ඩින් එක. බලන්නකො ලස්සන කොහොමද කියලා. මේ තියෙන්නේ මේ උස බිල්ඩින් එක. මෙතනින් උඩට මේ තට්ටු 75ක් විතර උසයි මේ බිල්ඩින් එක. බිල්ඩින් දෙකක් විදිහට තියෙන්නේ. එකක් ඊට වඩා ටිකක් අඩුවෙන් උස තියෙන්නේ. එක බිල්ඩින් එකක් තට්ටු 75ක් විතර උසයි. ඉතින් බලන්න මේක උඩට නැග්ගාම මුළු ජිද්ද නගරයම හරි ලස්සනට පේනවා. දැන් මේ වෙලාවේ නම් මම මේ තට්ටු 10ක් විතර උඩින් ඉන්නේ. හරි මේ බිල්ඩින් එකේ මේ තියෙන්නේ මුහුද පැත්ත. ඒ කියන්නේ මේ පේන්නේ දැන් රතු මුහුද. රතු මුහුද පැත්ත තමයි මේ පේන්නේ. මුහුද පැත්තට පේන විදිහ තමයි මේ තියෙන බිල්ඩින් එක. ඉතින් බලන්නකො රතු මුහුද පේන හැටි මේ බිල්ඩින් එකට. මේ තියෙන රතු මුහුද. බලන්න මේ බිල්ඩින් එකේ උඩටම නැග්ගාන් පස්සේ රැයට පේන හැටි තමයි දැන් මේ ෆොටෝ එකේ තියෙන්නේ. ඔක තමයි ජිද්ද නගරේ හරිය ලස්සනට පේනවා රැයට. බලන්නකො එන යාළුවනේ ගිහින් එන්න. බයි. වීඩියෝ එක හොඳයි නම් subscribe පාරක් දාන්න යාළුවනේ.